එයා තාම නිදි. ඊයේ කලින්ම නිදාගත්තනේ. නිදහස් දවසේ උදෙන්ම නම් හැරවන්න එපා කියලා. මම මෙතන උදෙන්ම නැගිටින්න ඕනේ, උයන්න ඕනේ, රෙදි හොදන්න ඕනේ, බල්ලෝගේ වැඩ කරන්න ඕනේ, මිදුලත් පත් පොණ ගන්න, ගේ වතුක්තු කරන්න ඕනේ. මට නිදහස් දවසේ මට නිදහසක් නැහැ. Good morning බබා. කොහොමද මගේ බෙට්ටි එක? දැන්ද? හා මහත්තයා නැගිටලා එන්නේ? මොකද බබා? මේ නිදහස් දවසේ උදේම කෑ ගහන්නේ? කෑ ගහන්නේද? ඔයාගේ මහලුකු නිදහස් දවසේ මට නිදහසක් නැහැ. මං දාගෙන වැඩ මේ උයනවා. ඉතින් පැටියෝ, ඔයාට නිදහසේ උයන්න කියලා තමයි මං කුස්සිය පැත්ත පලාතක ඉන්නේ නැත්තේ. ඒ කිව්වේ? ඒ කිව්වේ බබා, ඔයා උයනකොට මං ඇවිල්ලා හැඳි ගාන්න, අරක දාන්න, මේක කපන්න. දැන් ඇති. එහෙම කියලා මං ඔයාට වද දෙන්නේ නෑනේ. හොඳ හස්බන්ඩ් කෙනෙක් හැටියට මං ඔයාට උයන්න උපරිම නිදහස දීලා තියෙන්නේ. ඔව් ඇත්තද? ජෝසියා මමත් ආසයි ඩිනර් අවුට් එකකට එළියට යන්න, ෆේෂල් එකක් කරන්න, කොණ්ඩේ කොටට කපන්න, කලර් එකක් දාන්න, නේල්ස් කරන්න. ඉතින් බබා, මං මේ දේවල් ඔයාට කරන්න දෙන්නේ නැත්තේ. ඔයාගෙම හොඳටනේ. ඉතින් බබා, ඔයා එළියෙන් කාලා ඔයාට කොලෙස්ටරෝල් සීනි හැදුනොත් එහෙම ඔයාට පුළුවන් ද දැන් ඔය ඉන්න වගේ නිදහසේ ඉන්න? හරි. එතකොට එහම සලෝන් එක යන්නේ නැත්තේ? ඉතින් බබා, ඔයා දැනටමත් ලස්සනයිනේ. ඔයා තවත් ලස්සන වුණොත් මේ හාලපාරින අයියලා, අංකල්ලා, මල්ලිලා ඔයාගේ පස්සෙන් ඇවිල්ලා ඔයාට වීඩියෝ කෝල් ගනි. ඒකිනුත් ඔයාටමනේ කරදරේ. යේ තමයි. දැන් ඔය කොහෙද යන්නේ? චමත්ලා ගෙදර. ඒ මොකටද? මගේ පොඩි ප්‍රශ්නයක් ගැන කතා කරන්න බබා. දැන් ඔයාට මෙච්චර ගෑණියෙක් ඉන්නවා ගෙදර. ඔයාගේ ප්‍රශ්න ටික මාත් එක්ක කතා කරන්න බෑ. ඔයා යනවා ඒ ටික කතා කරන්න ඔයාගේ යාළුවෙක්ගේ ගෙදර. අයියෝ පැටියෝ, මං කැමති නෑ මගේ ප්‍රශ්නත් ඔයාගේ ඔලුවට දාලා ඔයාව ස්ට්‍රෙස් කරන්න. ඔයා නිදහසේ ඉන්න බෑයි. හරි. එහෙනම් මම නිදහසේ ඉන්න. යනවා අපේ අම්මලා ගෙදර. එතකොට ඔයත් නිදහසේ? මාත් නිදහසේ. හොද්දට ලුණු දාලා නෑ, දාගෙන කනවා.